ඉතින් අදත් ඔන්න ඔයාලට වටින මෙහෙම පාඩමක් අරගෙන ආවා මෙන්න මේ කලිසම් මහගන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ විශේෂත්වය ඊනට යෝක් එකක් විදිහට ඉලාස්ටික් කොටස රැලි කරගන්නේ නැතුව අරගෙන තියෙනවා. ඒ වගේම වෙනස්ම පොකට් එකක් අපි දාගෙන තියෙනවා. අපි ඉතින් බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මුලින්ම මම මේකට විස්කෝස් රෙදි වලින් 60 පළල විස්කෝස් රෙද්දෙන් යාරයක් අරගෙන තියෙනවා. ඉතින් මම ඒකෙන් මුලින්ම මේ උඩ ඉඳලා පහළට අඟල් 4ක මිම්මක් මාක් කරගන්නවා. ඊළඟට මම මේ අඟල් 4 මාක් කර ස්ථානයේ ඉඳලා පහළට කරූස හැටියට අඟල් 12ක මිම්මක් ලකුණු කරනවා. ඊළඟට මෙතන කොනේ ඉඳලා අඟල් 3මාරක් ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන ඒක මේ විදිහට රේඛාවකින් මම යා කරනවා. යා කරලා මේ රේඛාව මේ දක්වා මෙහෙම මම දික් කරගන්නවා. දික් කරගෙන අපි ඉහළ මෙහෙම මේ විදිහට ඉනට අපේ කරුව හැඩ කරලා ඇඳ ගන්න මෙහෙම ඒ රේඛාව දික් කරනවා. දික් කරලා එතන ඉඳලා අපි උඩට අඟල් 4ක් මාක් කරගන්නවා. අඟල් 4ක් මාක් කරලා අපි එතන ඉඳලා මේ දක්වා අපේ කරුව මෙහෙම හැඩ කරලා ඇඳ ගන්නවා. ඇඳගෙන අපි මෙතනත් අපි කරුවට ලකුණු කරගත්ත අඟල් 3මාරක මිම්ම ලකුණු කරගෙන මේ රේඛාව මේ දක්වා දික් කරගන්නවා. දික් කරගෙන අපි එතන ඉඳලා පහළට මේ විදිහට අඟල් 1මාරක මිම්මම් මම පහත් කරනවා. ඒ කියන්නේ අපේ ඉදිරිපස කපා ගන්නකොට ඒක හැඩ කරලා ඇඳ ගන්න. ඊළඟට එතන ඉඳලා අපි අඟල් භාගයක මිම්මක් මේ පැත්තට ලකුණු කරලා ඒ රේඛාව අපේ කරුව දක්වා අපි මේ විදිහට ඇද රේඛාවක් හැටියට ඇඳගෙන ඒක අපි මෙහෙම ෂේප් වෙන්න ඇඳ ගන්නවා. ඊළඟට අපි මෙතන ඉදිරිපස පළුවේ කකුල් කොටසෙන් මේ විදිහට අඟල් 3 කාලක මිම්මම් මම ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන ඒ රේඛාවත් මේ විදිහට ඉදිරිපස කරුව දක්වා හැඩ කරලා ඇඳ ගන්නවා. දැන් අපි මේක කපා ගමු. මේ විදිහට අපි අඟල් 4 මාක් කරගත්ත ඉන කොටස කපලා අයින් කරගන්නවා. අයින් කරගෙන අපේ කරුව හැඩය අපි මේ විදිහට කපලා ඉවත් කරගන්නවා. ඊළඟට අපි කලිසමේ සම්පූර්ණ උස ගත්තේ මම රෙදි ආරෙන් ඒ එන ප්‍රමාණය. ඊළඟට අපි මෙහෙම පළු 4ක් අපි එකට නමලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පළු 2ක් මම ගන්නවා. පළු 2ක් අරගෙන අපි ඉදිරිපස පළු කොටසට අවශ්‍ය කරන හැඩය මතු කරගන්න මේ විදිහට අපි මාක් කරගත්ත අඟල් 3 කාලක මිම්ම කපා ඉවත් කරගන්නවා. ඊළඟට අපි මේක නැම්මට තියෙන නිසා ඒක මැදින් කපලා ඉදිරිපස සහ පිටුපස පළු කොටස් දෙකම වෙන් කරගන්නවා. ඊළඟට අපි ඉදිරිපස පිටුපස පළුව මේ විදිහට පළු 4ම අපිට එකට තියෙන්නේ. පිටුපස පළුව යටට නමලා අයින් කරගෙන ඉදිරිපස පළුවේ ඉතිරි හැඩ ටික මතු කරගන්නවා. මේ විදිහට අපි අඟල් 1මාරක් ලකුණු කරලා හැඩ කරලා ඇඳගත්ත රේඛාව දිගේ කපා ගන්නවා. ඊළඟට අඟල් භාගයක් ලකුණු කරගත්ත ලක්ෂය හරහා මේ විදිහට යන්න කරුව මැද හරියට වෙනකන් අපි මේක මෙහෙම කපා ගන්නවා. මම හිතනවා ඔයාට හොඳට පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි පොකට් එක මාක් කරගන්නවා. ඉතින් ඔයා පොකට් එකේ පොකට් කට පළල විදිහට අඟල් 2ක් ලකුණු කරගන්න. පොකට් කටේ උස හැටියට අඟල් 6ක මිම්මක් ලකුණු කරගන්න. ලකුණු කරගෙන මේ දෙක මේ විදිහට ත්‍රිකෝණාකාර හැඩයක් එන විදිහට මාක් එකක් චෝක් මාක් එකක් දාගන්න. ඉතින් අනිත් පළුවෙත් ඒ විදිහටම කරගන්න. ඉතින් මම මේකේ හොඳ පිටේ තමයි පොකට් එක ඇඳලා තියෙන්නේ. උන්නට ඔයා අඳිනවා නම් පොකට් කට කන පිට පළුවේ අඳින්න. ඊළඟට අපි පොකටින් එක සඳහා අඟල් 17ක් දිග රෙදි කොටසක් සහ පළල අඟල් 12ක් තියෙන රෙදි කොටස් දෙකක් කපාගෙන තියෙනවා. ඉතින් මේක තමයි අපේ පොකට් එකකට අපි යොදාගන්නේ. දැන් අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි පොකට් එක මහගන්න ඕනේ. අපේ ඉදිරිපස කලිසම් පළුවේ හොඳ පිටට අපි කපාගත්ත පොකට් කොටස තියෙනවා හොඳ පිටට හොඳ පිට. එහෙම තියලා අපි මාක් කරගත්ත මේ මාක් එක දිගේම අපි පහළට මහගෙන යනවා. ඉතින් ඔයා කලිසම් පළුවේ මාක් කරගන්න නැතුව පොකට් එකේ මාක් කරගත්තා නම් පොකට් පළුව උඩින් තියලා මහගන්නත් පුළුවන්. දෙක කෝක මාක් කරත් කමන්නේ. ඊළඟට අපි මේ විදිහට අර ඉතිරි වෙන ත්‍රිකෝණාකාර කොටස මෙහෙම කපා ඉවත් කරනවා. ඉවත් කරලා අපි මේ සීම් එකක් තියෙනවානේ. ඒ සීම් එක අපි පොකට් එක පැත්තට හරවනවා. පොකට් එක පැත්තට හරවලා අයිනෙම්ම යන්න මේ විදිහට මැස්මක් දාගන්නවා. ඉතින් ඒක දාගත්තාම අපිට යටපොට උඩට පෙරලිලා පේන්නේ නැහැ. ඊළඟට අපි ඒ කොටස මෙහෙම හොඳට හිර වෙන්න නමලා තියලා මෙහෙම උඩින් අඟල් කාලක පමණ අවුට්ලයින් එකක් දාගන්නවා. මේ විදිහට දාගන්නවා. ඊළඟට අපේ පොකට් පළුව මේ පොකටින් කොටස මේ විදිහට දිග අරගන්නවා. දිග අරගෙන අපි අපේ කලිසමට අපි මහගත්ත පොකට් පළු කොටස මේක උඩට ගේනවා. ගෙනල්ලා පොකට් පළු දෙක එක සමාන දිගකින් තියෙන නිසා එක මත හිටින්න තියලා ඊට උඩින් අපි කලිසම් පළුව තියෙනවා.
තියලා අපි මෙතන පොකට් කටට අඟල් 2ක ඉඩක් ඉතුරු කරා. ඉතින් මේ අඟල් 2 එන විදිහට මෙහෙම එතන ඉතිරි කරගන්නවා. ඉතිරි කරගෙන මේ පැත්තෙනුත් අපි මේ විදිහට පොටවල් 3ක් තියෙනවා. දැන් පොකට් පළු 2යි කලිසම් පළුවයි. ඒ පළු 3ම මෙහෙම එක මත එක හිටින්න තියලා යට ඉඳලම මහන්නේ නැහැ. පොකට් පළුවේ යට ඉඳලා අඟල් 2ක් විතර ඉතිරි වෙනසේ මේ විදිහට උඩට එනකම් පොකට් කට ළඟටම අපි මහගෙන එනවා. පොකට් එක අවසන් වුණ තැනට එනකම් මහගෙන එනවා. මහගෙන ඇවිල්ලා දැන් අපි මේකේ යට කොටස මහගන්නේ කොහොමද කියලා බලන්න. පොකට් එකේ මේ විදිහට අපි පොකට් එක ඇතුලෙන් අත දාලා පොකට් කට එළියට ඇදලා හරව ගන්නවා. එළියට ඇදලා අරගෙන ඒක කන පිට හරව ගන්නවා. කන පිට හරවලා පොකට් කටේ කොන් දෙක මෙහෙම එක මත එක හිටින්න තියලා මේ විදිහට පොකට් එකේ අඩිය කොටස අපි මහගෙන යනවා. මෙහෙම. දැන් අපි මේක අනිත් පැත්ත හරව ගන්නවා. දැන් අපිට පොකට් එක තියෙන්නේ කලිසමේ එළියෙන් බලනකොට හොඳ පිටට. ඉතින් ඔය අත දාලා එළියට හරවලා ගත්තේ නැත්නම් පොකට් එකේ එන්නේ අපිට කන පිටට. ඉතින් මෙහෙම එනකොට හොඳ නිමාවක් තියෙනවා. ඊළඟට අපි මේකේ පොකට් කට මේ විදිහට පොකට් කටට අපි ඉතිරි කරගත්ත අඟල් 2 ප්‍රමාණය ඉතිරි කරලා මෙතන ඉඳලා අපි දිගටම පොකට් එක අහුවෙන්න ඉනට තියලා මැස්මක් දාගන්නවා. එතකොට අපිට වේස් බෑන්ඩ් එක මහනකොට මේක පොකට් කට අතෑරෙන්නේ එහෙට මෙහෙට වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහට. එතකොට අපි ලස්සන පොකට් එකක් එනවා. ඉතින් ඊළඟ අනිත් පළුවෙත් මේ විදිහටම කලිසම් පළුවේ හොඳ පිටට පොකට් එකේ හොඳ පිට තියලා ඒක මහ ගන්නවා. ඊළඟට අපි අර වැඩිපුර තියෙන කොටස කපා ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන පොකටින් පැත්තට පොකට් එකේ පැත්තට අපි සීම් එක හරවනවා. සීම් එක හරවලා මෙතනින් අයිනෙන්ම මැස්මක් දාගන්නවා. මේ විදිහට අයිනෙන්ම මැස්මක් දාගන්නවා. දාගෙන අපි මේ පොට හොඳට පෙරලලා යටපොට උඩට පේන්නේ නැති වෙන්න මේකේ පොකට් එකේ උඩ පැත්තට අපේ හොඳ පිට පැත්තට අපි මෙහෙම අවුට්ලයින් එකක් ගහගන්නවා. ඊළඟට අපි පොකට් කට දිග ඇරලා මේ විදිහට පළු තුනම එකට තියලා මහගෙන එනවා. මහගෙන ඇවිල්ලා නතර කරනවා. ඊළඟට උඩ පැත්තත් ඒ විදිහම පොකට් කටේ අඟල් 2 ඉතිරි කරලා ඉතිරි වෙන කොටස අපි මෙහෙම මහගෙන යනවා. දැන් අපි පොකට් පළුව වැඩ ඉවරයි. ඊළඟට අපි බලමු අපේ කරු කොටස කොහොමද මහගන්නේ කියලා. ඉදිරිපස පළු දෙකේ කරු කොටස මේ විදිහට එක මත එක හිටින්න තියලා අපි මස් දාගෙන යනවා. ඊළඟට මම පිටපස පළුවත් ඒ විදිහටම මහගෙන කරුව කොටස ඕලොක් කරගත්තා. ඕලොක් කරගෙන දැන් අපි අපේ සයිඩ් සීම් එක නැත්නම් අංශ මූට්ටුව කරගන්න යනවා. ඉතින් මෙහෙම අපි පළු දෙකම එක මත එක හිටින්න තියලා අපි හැමතිස්සෙම ෆ්‍රන්ට් එක උඩට තියලා මහන්න ඕන. මොකද අපි පොකට් එකේ නූලක් දැම්මා මෙහෙම. ඒ නූල උඩින් යන්න තමයි අපි මහගන්න ඕනේ. දැන් අපි පිටිපස්ස පළුව උඩින් තියලා මැහුවොත් එහෙම අපිට අර ඉදිරිපස්ස පළුවේ නූල පේන්නේ නැහැ. එතකොට අපිට කලිසම අඳින වෙලාවට සමහර විට අර නූල එළියට පේනවා. ඉතින් එතකොට කැතයි. ඒ හින්දා හැමතිස්සෙම නූලක් තියෙනවා නම් ඒ නූල තියෙන පැත්තට තමයි මහන්න ඕනේ. මේ විදිහට මහලා එතකොට අපිට කලිසම මහන්න වෙන්නේ අංශ මෝට්ටුව කරන්න එක පැත්තක් ඉනේ ඉඳලා පහළට මහනවා අනිත් පැත්ත අපි වාටියේ ඉඳලා තමයි උඩට මහගෙන එන්න ඕනේ. ඉතින් මේ විදිහට මම දෙවෙනි පැත්ත පහළ වාටියේ ඉඳන් උඩට මහගෙන එනවා. මේම උඩට මහගෙන එනකොට පොකට් එක අපි හරියට මෙහෙම එක උඩ එක හිටින්න තියලා ඊට පස්සේ අපි මේ නූල උඩින්ම යන්න තමයි මේක මහගෙන එන්නේ. එතකොට අපේ කලිසමට හොඳ නිමාවක් තියෙනවා. ඇතුළතින් බලනකොට හොඳ පිටින් මොනවත්ම නූලක්වත් පේන්නේ නැහැ. ඊළඟට මම මේ විදිහට කලිසමේ පහළ කොටසත් අපේ ඉන්සීම් කොටසත් පළු දෙකම එක මත එක හිටින්න තියලා මේ විදිහටම මහගෙන යනවා. ඉතින් මහගෙන යනකොට ඔයා මතක තියාගන්න මේ වගේ ජොයින්ට් එකක් එනකොට හොඳ පිට හරවලා බලනකොට හරියටම ජොයින්ට් එක මත එක හිටින්න ගන්න. එතකොට අපේ කලිසමේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. අපි කපාගත්ත විදිහටම අපිට කලිසම එනවා. ඊළඟට අපි ඉන සඳහා කපාගත්ත කොටස මේ විදිහට රෙදි කොටස් දෙකක් අරගෙන ඒක ඉනේ ප්‍රමාණයට කපා ගන්නවා. කපාගෙන මේ පැත්තට මම ටැග් එකක් ගහනවා. ටැග් එකක් ගහලා මේ පොටවල් දෙක හොඳට දෙපැත්තට බෙදලා මේ විදිහට නමලා තියාගන්නවා. තියාගෙන අපි ගන්න ඉලාස්ටික් එකේ විත් එකට, ඒ කියන්නේ ඉලාස්ටික් එකේ පළල ප්‍රමාණයට අපි මේක වටේම මේ විදිහට ඇඳගෙන යනවා. එහෙම ඇඳගෙන ගිහිල්ලා අපි අපේ පිටිපස පළුව තියෙනවානේ කලිසම් පළුවේ පිටිපස පළුවේ මැද මූට්ටුවට අපේ ඉන කොටසේ මූට්ටුව තියෙනවා. මූට්ටුව තියලා මේ විදිහට අපි මාක් කරගත්ත මාක් එක දිගේ හරියටම මහගෙන එනවා. මේ විදිහට අපි
මාක් කරගත්ත මාක් එක දිගේම මේක අපි මුළු වටේම මහගෙන යනවා. වටේම මහගෙන ඇවිල්ලා අපි අඟලක් එකහමාරක් විතර ප්‍රමාණයක් ඉතිරි කරනවා. ඒ මොකද අපේ ඉලාස්ටික් එක පාස් කරගන්න අපිට ඉඩ ඉතිරි කරගන්නවා. මේ විදිහට මහගෙන එනවා. මහගෙන ඇවිල්ලා මෙතනින් මං ඉඩ ඉතිරි කරලා තියෙනවා. ඉතින් ඒ තියෙන්නේ අපේ ඉලාස්ටික් කොටස කලිසමට පාස් කරගන්න. ඊළඟට ඔයා ඉලාස්ටික් කොටස ගන්නවා නම් ඔයාගේ ඉන වටේ මිම්මට වඩා අඟල් 3.5ක් අඩුවෙන් ඉලාස්ටික් එක කපා ගන්න. එතකොට මම මගේ ඉන වට මිම්මට වැඩි අඟල් 3.5ක් අඩුවෙන් ඉලාස්ටික් එක කපාගෙන තියෙනවා. ඉතින් ඒ ඉලාස්ටික් එක මේ විදිහට පින් එකක් ආධාරයෙන් කලිසම් පළුව වටේටම මේ විදිහට පාස් කරගන්නවා. පාස් කරගෙන ඉලාස්ටික් දෙක අරගෙන අඹර ගන්න එපා ඉලාස්ටික්. එතකොට මේ විදිහට එක මත එක හිටින්න තියලා අඟල් භාගයක් පමණ ඕවර්ලැප් වෙන විදිහට ඉලාස්ටික් එක මත දෙපාරක් විතර ටැග් කරගන්න. නැත්නම් ඉලාස්ටික් එක ඇදිලා යන්න පුළුවන්. ඊළඟට අපි අර ඉතිරි කරගත්ත රෙදි කොටස ඉලාස්ටික් එක පාස් කරන්න ඉතිරි කරගත්ත කොටස මේ විදිහට මහලා ඉවර කරගන්නවා. ඉවර කරගෙන අපි මේක සම්පූර්ණ වටේම ඕලොක් කරගන්නවා. ඕලොක් කරගෙන දැන් මං ඉලාස්ටික් එක වටේ ඉන මහලා ඉවරයි. ඊළඟට බලන්න මම මෙතන ඉදිරිපස සයිඩ් සීම් එක නෙමේ අපේ ෆ්‍රන්ට් එකේ මූට්ටුව ළඟින් ඉඳලා දෙපැත්තට අඟල් 4 බැගින් මම මාක් කරනවා. අපේ කරුව මහගත්ත ස්ථානයේ ඉඳලා දෙපැත්තට අඟල් 4 බැගින් මාක් කරනවා. මාක් කරලා ඒ කොටසේ මම ඉලාස්ටියට රැලි හිටින්න නැති වෙන්න මේ විදිහට අර යෝක් එකක් දැම්මා වගේ පේන්න හොඳට මේක ඉලාස්ටිය රැලි ඉවත් කරලා මෙතන ටැග් කරගන්නවා. ටැග් කරගෙන මම මේකේ ඉතිරි කොටස පිටුපස ඉලාස්ටික් කොටස මේ විදිහට නූල් 3ක් විතර එන විදිහට මේක මම වටේම මහ ගන්නවා. එතකොට අපි ඉලාස්ටික් එක හොඳට කංශ මැෂින් එකකින් ඉලාස්ටික් එක මහලා තියෙනවා වගේ ලස්සනට මේකට හොඳ නිමාවක් එනවා. ඉතින් ඔයාට මේක බිස්නස් එකකට වගේ කරනවා නම් ඒත් මේ කරගන්න පුළුවන්. මොකද සුළු මුදලක් යන්නේ රෙදි ආරයක් වගේ ප්‍රමාණයකින් ස්මෝල් මීඩියම් ලාර්ජ් කියන සයිස් තුනම මහ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම පිටිපස පළුවෙත් මේ විදිහට නූල් 3ක් මහගෙන තියෙනවා. බලන්නකෝ හරිම ලස්සනයි. හරිම නිමාවක් තියෙනවා. ක්වොලිටි එක හොඳම ක්වොලිටි එකකට තියෙනවා. ඉතින් දැන් අපි අපේ සියලුම වැඩ ඉවරයි. අපේ අවසාන කොටස අපේ වාටිය මහගන්න මේ විදිහට අපි වාටියට අත ඇරලා තියෙන මැවුම් වාසි ප්‍රමාණය අපි මාක් කරගෙන මේ වගේ දෙසරයක් නවා ගනිමින් වාටිය ඇද නොවි ලස්සනට මහගෙන